විචාර ග්‍රාමසේවක මහත්තයෝ ඔයා මේක දැක්කද? මේ තමයි මගේ අලුත් ගැජට් එකේ. අමසික මහත්තයෝ මෙන්න මේ බටන් එකේ පුවාම ඕන කෙනෙක් මොනතරම් වේගකින් දිව්වත් ඉච්ච ගැහුවා වගේ නවත්ත ගන්න පුළුවන් හරියට නිකන් ගල් ගැහුවා වගේ. ග්‍රාමසේවක මහත්තයෝට ඉස්කෙල්ල බලමුද? ඉතින් අපොච්චියේ කියනකොට මොය දෙන්නේ කෙන්නේ? ඔයාගේ ඔය පරීක්ෂණ වැඩවලට මාවම ඕන වෙන්නේ නෑනේ. චෝදියයි මාටියයි වැඩේට try කරමු. එච්චම අවුරුදු 20ක පළපුරුද්දින් දුන්න හොඳ අයිඩියා එකක්. මහාචාර්යතුමා මට මේ මොකද උනේ? එකපාරටම හෙල්ලෙන්නවත් බැරුව ගියානේ. අර බල්ල අර මගේ එක්ස්පෙරිමන්ට් එක හරි. මහාචාර්යතුමා දැන් නටන එක නවත්ත ගන්න. ඉක්මනට මාව හරි ගස්සන්නකෝ. මම මේ සමෝසා සුවඳට ඇදිලා යන ගමන්නේ ඉන්නේ. බල්ල අනේ මාටියෝ මට සමාවෙන්න පොඩ්ඩක් අවුල්ුණා මේ. මං ටැග් ගාලා වැඩේ ඉවර කළා දාන්න. මේ මහාචාර්යතුමා ඉක්මන් කරන්න. අනේ ග්‍රාමසේවක මහත්තයෝ මගේ ගැජට් එක කවුරු හරි අරන් ගිහලා කාර් එක ඇතුලේ බඩු නෑ. මොකක්? ගැජට් එක කාර් එක ඇතුලේ නෑ කිව්වා? ඒ කියන්නේ මහාචාර්යතුමා අලුතෙන් එකක් හදාගෙන එනකන් මට උඩට වෙලාද ඉන්න වෙන්නේ. අයියෝ බාචියෝ කලබල කරන්න එපා. ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ. මං ගාව තව එකක් තිබ්බා වගේ මතකයි. දෙලින්ද පොලිය වගේම තමයි මං ගාව ටෝන් එකේ ඩුප්ලිකේට් එකක් තියෙනවා. මේ දැක්කද? අනේ මහාචාර්යතුමා මට කියලා දෙන්න කොහොමද ඔය එකපාරම මාටියව ගල් කරේ? එකම කියනවනේ ස්ටුඩියෝ මේක තමයි මගේ අලුත්ම ගැජට් එක. මේකෙන් කවුරු හරි කොයිතරම් වේගෙන් ආවත් ඕනම තැනකදී ගල් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ඔරිජිනල් එක කවුද කිරිච්ච කියන එක. සමහර විට ඒ රිමෝට් එක අර ළමයි ගත්තවද දන්නේ නැහැ. ඔයා බය නැතුව ඉන්න මහාචාර්යතුමා මං එතෙන්ට ගිහලා බලන්නම් මොකද්ද කියලා. බබාලා ඕගොල්ලෝ මොන්ටිසෝරි යන ගමන්ද? ඔව් අංකල්. මෙහෙමයි පුතා. අන්න අතන ඉන්නව නේද අංකල් කෙනෙක්. ඒ අංකල්ගේ පොඩි සෙල්ලම් බඩුවක් තිබ්බා. ඒක ඕගොල්ලෝ ගත්තා නම් කරුණාකරලා ආපහු දෙනවද? පුංචි කාලේ නම් හොඳ පුරුදු වෙන්න ඕන. හොරකම් කරන්න හොඳ නෑ. හොරු වෙන්න එපා. අංකල් මං කාගේවත් දේවල් ගන්න කෙනෙක් නෙමෙයි. අම්මේ මේ අංකල් මට හොරා කිව්වා. මොකක්? ඔහේ මගේ ළමයට හොරා කිව්වද? අමාතියෝ මේ කේරටම මුල අර මහාචාර්යතුමා හදපු ගැජට් එක අපි නිකන් ගුටි කනවා. මම මගේ ළමයට හොරකම් කරන්න උගන්වලා තියෙනවා කියලා. ජෝන් තමයි දෝන් වෙන්නේ. මගේ යක්ෂයාරුල්ල මුල රාජයාට සුලි කුණාටුවක් වගේ හොඳ අදහසක් පහළ වෙනවා. මේ මහාචාර්යතුමාගේ ගැජට් එක මට දැන් බලා ගන්න පුළුවන් මේක කොහොමද වැඩ කරන්න කියලා. මං කරන්නම් හොඳ වැඩක්. මං පොඩි ළමෙක් වගේ පේන විදිහට වෙස්වලාගෙන මේක පාවිච්චි කරලා හොරකම් කරනවා. එතකොට කාටවත් සැකේ දෙන්නේ නෑනේ. ළමයෝ මේ කොහෙද යන්නේ? ආපහු යන්න. අම්මයි තාත්තා ඉන්න තැනට ඉක්මනට යන්න. මං සෙල්ලම් කරපු බෝලේ මේ පැත්තට ආවා. මම මේක ගන්න යාවේ. ඔයාගේ බෝලේ මේ පැත්තට ආවේ නෑ. යන්න. මොකද්ද කියන්නේ? මගේ බෝලේ මෙහෙ නෑ කියනවා. මොඩියෝ දෙන්න මම තමයි ජෝන්. මගේ වැඩේ නිසා ඔය දෙන්න හොඳටම රැවටුණා නේද? ගෝලියෝ දෙන්න රැවටුණා කියන්නේ මගේ වැඩේ සාර්ථකයි. හොඳ රංගපෑමක් නේ ලොක්කා. අපි හිටියේ පොඩි ළමයි කියලා ඇත්තටම. කොහමද දෙන්නම රැවටුණානේ? මේ ආනවා මගේ යක්ෂයා රූඩ මුල රාජයාට තව හොඳ කුණාටුවක් වගේ අසහසක් පහළ වෙගෙන එනවා. මෙන්න මේ හැටෙනවා. Uncle, chocolate me. අනේ කවුරු හරි උදව් කරන්න. මේ පොඩි එකෙක් ඇවිල්ලා කන්න තියෙන චොපි චොකලට් අරගෙන යනවා.
මහතියෝ මහාචාර්යතුමාගේ ගෙදරට හොරකම් කරලා තියෙන්නේ මේ පොඩි එකා තමයි. ඔතනින් ඉක්මනට අයින් වෙනෝ. මොකක් හරි කරන්න. ඉස්පත මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? බොක්සර් අයියා අපිට මෙතනින් එල්ලෙන්න වත් බැරියෝ. එහාට වෙනෝ. මහතියෝ කකුල් දෙකට වැඳලා දුවමු. මට කියන ඔහෙලා දෙන්න ගල්ලිබ්බුවගේ පාරේ හිටගෙන හිටියයි මං එනකොට. අනේ සෝරි බොක්සර් අයියා. අපි හිතලා කරා නෙමෙයි එකපාරටම ගල්ලු වුණා. එහෙමද? ඉතින් ඔය දෙන්නට ඔක මට කලින් කියන්න තිබ්බනේ. දැන් ඉතින් වැඩේ හොඳටම පරක්කුයි. Angkel, ඔයාගේ කවිය නම් ෂෝකනේ. බදිකදී යම්දේ දෙක ස්රාගටේ හරි බයිර වෙච්ච වල නෑ මාචර්තුමා ඔයා හදපොර ගැජට් එක පොඩි එකකට අහුවෙලා පොඩි එකා මුළු නගරෙම විනාශ කරනවා. එන්න කේස්. ඔය විදිහට කෑ ගහන්න එපා ඉන්ස්පෙක්ටර් මහත්තයෝ. නිකන් පොඩ්ඩක් ඉතල බලන්නකෝ. පොඩි එකෙක් ගැජට් එක ඉස්සුවා කියලා අපි මොනව කරන්නේ? පොඩ්ඩක් ඔළුවක් හිටව හිතන්නකෝ. ප්ලීස්. මගේ ඔළුවට පොඩි අදහසක් නම් ආවා එන්නකෝ. පොඩ්ඩක් කියන්නේ. පච ඒ මුදලාලි අලුත්ම කතාව දන්නවද? අපේ ටවුන් එකට සල්ලිකාරයෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. එක්කෙනෙක් ලක්ෂපතියෙක් දෙවෙනියා කෝටිපතියෙක්. දන්නවද? ඒ දෙන්නම මේ බිස්නස් පටන් ගන්න යනවලු කාටවත් කොපිස් දෙන්නේ නැතිව. හප්පොච්චියේ කෝටිපතියෝ අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ඕන නම් ෂුවර් එකටම සල්ලි ගොඩකුත් අරන් එනවා ඇති නේද? මොකද නැත්තේ හොඳ සල්ලිකාරයෝ දෙන්නෙක් එහෙකල්ලෝ බැනුම් කරවගේ අපි කොල්ල හම්බ කරගත්ත සල්ලි වලින් තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මං යන්න ඕනේ ඉක්මනට මේගොල්ලන්ට ආරක්ෂාව දෙන්න. ලක්ෂපතියෙකුයි කෝටිපතියෙකුයි නගරයට ඇවිල්ලාද? අල්ලගන්න හොරේ මෙන්න අපේ බඩු අරගෙන බලලා යනවා. අල්ලන්න හොරේ අංකල් මේ ගැජට් එක තියෙනකන් ඕගොල්ලන්ට මාව අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. අංකල් ඔය දෙන කොහොමද ඔය විදිහට ඇවිදගෙන ඉන්නේ? මහාචාර්යතුමා ඉන්නේ අහලා බලන්න පුතේ. මහාචාර්යතුමා අයි මේ රිමෝට් එක වැඩ කරන්නේ නැත්තේ? අනේ මම පුංචි ළමෙක්. ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද? මේක මගේ වැරද්දක් නෙමෙයි. මේ ගැජට් එක වැඩ කරන්නේ නැතුව ගියා. සෝරි අංකල් සෝරි. මම ඔයගොල්ලන්ට ඔන්න චොක්ලට් එකක් දෙන්නම්. මං කරපු වැරද්දට ඔයගොල්ලෝ මට සමාව දෙනවද? සෝරි අංකල්. අදන්න එපා පුතා අදන්න එපා. ඔයා දැන් යන්නකෝ. ඊට පස්සේ කවදාවත් හොරකම් කරන්න එපා. අංකල් ඔයා නම් හරිම හොඳ එක්කෙනෙක්. අනේ මාව වඩා ගන්න. මේ පුංචි දරුවට කොහොමද ජෝන්ට වගේ මරුමුස් කටහඬක් ආවේ? මට පේන්නේ වෙස් මූණක් දාගෙන මේ ඉන්නේ ජෝන්ම තමයි. පච්චුනා ජෝන් තමයි. දෝන් වෙන්නේ. අල්ලගත්තා. වෙස් මාරු කරන් ආව නේද තක්කඩි ගමට. මොකද කිව්වේ? මාව රට්ටුව නේද? හොර තක්කඩිය. ආමින්න. මෙන්න ගහනවා ඔළුවටම රිදෙනවා. අනේ ඉන්ස්පෙක්ටර් සර් මාව හිරේට දාන්න. මේගොල්ලෝ මට ගහනවා. මට දුවා ගන්න විදියක් ඇත්තම නෑ. බ්‍රේක් ගහලා වගේ නතර වෙලා තියෙන්නේ. අනේ එපා. ඔය ඇතිනේ. ඔයගොල්ලෝ තිතරන් ගහන්න. ඔයගොල්ලෝ ගහලා ඉවරනම මං අරන් ගිහලා වැඩේ කරන්නම්. ඔයගොල්ලෝ බය වෙන්න එපා කිසි දෙයකට.